ඔබ විශ්වාස කරයිද ඔබේ කාර් එකෙන් පැයක් තුල අභ්‍යවකාශයට යන්න පුළුවන් කියලා? අහසේ වලාකුළක බර රාත්තල් මිලියනයකටත් වඩා වැඩි කියලා දැනගත්තාම මොකද හිතෙන්නේ? මේක තමා ඇත්තම කතාව. ලෝකය ගොඩක් අමුතුයි. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔබට හිතා ගන්නවත් බැරි අමුතුම දේවල් 10ක් අද අපි ඔබට කියනවා. ඊට කලින් අපේ දැනුම channel එක subscribe කරලා පහලින් තියෙන bell icon එකත් click කරලා ඉන්න. එතකොට තමයි අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලන්න පුළුවන්. දැන් අපි වීඩියෝ එකට යමු. අංක 1. ඔබ කාර් එකක් කරන් පැයට කිලෝමීටර් 60ක වේගයෙන් උඩට ගියා කියලා හිතන්න. තාරකා විද්‍යාඥයෝ ෆ්‍රෙඩ් හොයිල් කියනවා එතනින් පැයක් ඇතුළත ඔබ අභ්‍යවකාශයට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක කොහොමද වෙන්නේ කියලා හිතනව නේද? මෙන්න මේකයි කතාව. අපේ පෘථිවියේ මතු පිට සිට කිලෝමීටර් 100ක උසකින් පස්සේ අභ්‍යවකාශය ආරම්භ වෙනවා. එහෙමනම් ඔබ ඔබේ කාර් එකෙන් පැයට කිලෝමීටර් 60ක වේගයෙන් උඩට යනවා කියලා හිතමු. එතකොට පැයක් යනකොට කිලෝමීටර් 60ක් පමණ උසට යන්න පුළුවන්. අභ්‍යවකාශය ආරම්භ වන්නේ කිලෝමීටර් 100ක උසින්නේ. එතෙන් තවත් විනාඩි 40ක් වගේ දුරක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ යන්න. අංක 2. කොකාකෝලා ලෝකයේ හැම තැනම තියෙනවා කියලා ඔබ හිතනවද? එහෙමනම් නෑ. කොකාකෝලා එක නිල වශයෙන් මිලදී ගන්න බැරි රටවල් දෙකක් තියෙනවා. ඒ තමයි උතුරු කොරියාව සහ කියුබාව. මේකට හේතු කිහිපයක් තියෙනවා. කොකාකෝලා සමාගම පිහිටලා තියෙන්නේ ඇමරිකාවනේ. උතුරු කොරියාව සහ කියුබාව යන රටවල් දෙකටම ඇමරිකාවේ දේශීය වෙළඳ තහනම් බලපෑම් ඇති කරනවා. ඒ නිසා කොකාකෝලා වැනි ඇමරිකානු සන්නාම නිල වශයෙන් එම රටවලට අපනයනය කරන්න බෑ. උතුරු කොරියාවේ නම් බොහෝ බාහිර සන්නාම තහනම්. ඒ රටේ ජනතාවට පරිභෝජනයට ලැබෙන්නේ බොහෝ දුරට දේශීයව සෑදූ විකල්ප පානයන්. අංක 3. එංගලන්තයේ සෑම හංසයකම රැජිනට අයිතිලු. එලිමහනේ ඉන්න සෑම හංසයකම මේ බ්‍රිතාන්‍ය රැජිනට අයිතිලු. මේක මධ්‍යකාලීන කාලයේ ආරම්භ වෙච්ච නීතියක්. ඒ වගේම අදත් බලවත් නීතියක් වෙලා තියෙනවා. අංක 4. සෑම තත්පරයකටම ලදරුවන් 4ක් උපදිනවා කියලා ඔබ දැනන් සිටියද? ඒ කියන්නේ දවසකට ඉපදෙන ගණන 3,60,000ක්. අංක 5. ලෝකයේ භාෂාව වැඩිපුරම තියෙන රට තමයි පැපුවා නිව්ගිනියාව. භාෂා 840ක් තියෙනවා. අංක 6. ලෝකයේ සියලුම මිනිසුන් ලොස් ඇන්ජලිස් වලට ගන්න පුළුවන් කියලා කිව්වොත් ඔබ පුදුම වෙයි. ඔව්, ලෝකයේ සිටින මුළු ජනගහනය ඇස්ටිමේට් එකකට අනුව බිලියන 8කට ආසන්නයි. නැෂනල් ජියෝග්‍රැෆික් කියනවා ලෝකයේ ඔක්කොම ජනගහනය උරෙන් උර ගැටෙන විදිහට නගා තියෙනවා නම් ලොස් ඇන්ජලිස් නගරය තුළ වර්ග සතපුම් 500ක් ඇතුළත ලෝක ජනගහනයටම ඉන්න පුළුවන් කියලා. ඉතින් මේකෙන් පෙන්නන්නේ මිනිස්සුන් ගණනාවක් ඉන්නවට පෘථිවියේ ඉඩ ප්‍රමාණය ප්‍රශ්නයක් නොවේ කියන කතාව. අංක 7. නවසීලන්තයේ දිගම නම අකුරු 85ක්. ඔයාලා අහපු දිගම නම මෙන්න. පටන් ගන්නත් අමාරුයි. අංක 8. ලොව කෙටිම නගර නාමය එක් අකුරකින් සමන්විත වෙනවා. මෙන්න මේ නාමය නෝර්වේ සහ ස්වීඩනයේ තියෙන ගම්මානයක නමක්. මේකේ තේරුම ස්කැන්ඩිනේවියානු භාෂාවෙන් ගඟ කියන අදහස. ඊළඟට මේක ස්වීඩනයේ පිහිට ඇති ගම්මානයක්. මෙහි තේරුම නම් දූපත යන්නයි. මේ වයි අකුරෙන් පෙන්නන්නේ ප්‍රංශයේ පිහිට ඇති නගරයක නමක්. අංක 9. ලෝකයේ නිහඬම කාමරය තියෙන්නේ මයික්‍රොසොෆ්ට් එකේ කිව්වොත් විශ්වාස කරනවද? ඔබට ඔබේම හෘද ස්පන්දනයට සවන් දිය හැකි තරමටම නිහඬමය. මයික්‍රොසොෆ්ට් රෙඩ්මන්ඩ් ප්‍රාදේශීය මුලස්ථානය නිර්මාණය කරලා තියෙනවා. මෙහිදී ඔබට ඔබේම හෘද ස්පන්දනය, අස්ථි සන්ධි ගැටෙන පෙරළෙන ශබ්ද, ලේ ප්‍රවාහයේ ශබ්දෙත් එක්ක සවන් දිය හැකියි. අංක 10. අන්තිම කාරණය. දැන් මම කියන්න යන්නේ
හරිම ආදරණීය සහ මිනිසුන්ගේ හදවතට ඇතුළු වෙන්න පුළුවන් තොරතුරක් ගැනයි. ස්වීඩනයේ රුධිර පරිත්‍යාග ක්‍රමය සඳහා භාවිතා වන සුන්දරම පද්ධතියක් තියෙනවා. කෙනෙක් රුධිරයක් පරිත්‍යාග කළ පසුව ඔහුගේ රුධිරය අනිත් මිනිසෙකුට භාවිතා වුණ විට ඔහුට ක්ෂණිකවම කෙටි පණිවිඩයක් එනවා. ඒ කෙටි පණිවිඩය සඳහන් වෙලා තියෙන්නේ මෙන්න මේක. ඔබේ පරිත්‍යාගය අති ජීවිතයක් බේරා ගැනීමට භාවිතා වුණා. මේ වගේ තවත් අපූරු දැනුම් ගොඩක් අපි ඔබට ගේනවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් සතුටින්ම ඉන්න. ජය වේවා.